ඒ වගේම තමයි මේක මං හිතන්නේ මේ ප්‍රශ්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මොකද්ද දන්නවද මේ රමලාන් කාලය අතරතුරේ මේ රාත්‍රී කාල සලාතයන්. එතකොට තරාවි කියලා සලාතයක් තියෙනවා. ඒක ගැන බොහෝ මතභේදයන් තියෙනවා. රකාත් 11ක්ද නැත්නම් රකාත් 23ක්ද? ඇයි මේ වගේ ගැටලු වෙන්නේ? ඒකේ මොකද්ද මේ හරි එක? 11ද 23ද? නබිනායකතුමාණන්ගේ කාලේ නබිනායකතුමාණන් අපිට හැම දෙයක්ම මඟ පෙන්වලා දීලා තිබෙනවා. අපි අලුතින් යම් කිසි දේවල් හොයාගෙන සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. නබිනායකතුමාණන්ගේ කාලේ රමලාන් මාසේ නබිනායකතුමාණන් රාත්‍රී කාල සලාතේ සිද්ධ කළේ කොහොමද කියලා පැහැදිලි හදීසයක් තිබෙනවා. බුඛාරි වල 1147 වන අංකයට තේ වාර්තා වෙනවා. අබූ සලමා කියලා තාබීවරෙක් ආයිෂා රලියල්ලාහු අන්හා තුමියගෙන් අහනවා හදීසේන වගන්ති ටික බලන්න. කයිෆ කානත් සලාතු රසූලිල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෆී රමලාන රමලාන් මාසයේ නබිනායකතුමාණන්ගේ සලාතය කෙබඳු වීද කියලා අහනවා. එතකොට ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය පවසනවා ෆකාලත් මා කාන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් යසීදු ෆී රමලාන වලා ෆී ගෛරිහි අලා 11 රකා. නබිනායකතුමාණන් රමලාන් මාසයේත් රමලාන් නොවන මාසයේත් රකාත් 11කට වඩා සලාතය ඉටු කරලා නැහැ. රාත්‍රී කාල සලාතේ රකාත් 11යි. පැහැදිලි හදීසයක් බුඛාරි වල සඳහන් වෙන්නේ. රමලාන් මාසයට සුවිශේෂී සලාතයක් තරාවී නමින් තිබෙනවා නම් ඒ පිළිබඳව සඳහන් කළ යුතු එකම තැන මේ තැන තමයි. නමුත් ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය එසේ විශේෂ සලාතයක් ගැන සඳහන් කරන්නේ නැහැ. රමලානයේත් රමලාන් නොවන කාලවලදීත් රකාත් 11යි රාත්‍රී කාල සලාතය සිද්ධ කරලා තියෙනවා. තහජ්ජුද් කියලා කියන්නේ ඒ සලාතේ තමයි. කියාමුල් ලෛල් කියන්නේ ඒ සලාතේ තමයි. මේ තරාහවි කියලා පසු කාලීන ඉමාම්වරු ඇති කරගත්තු නමක්. මත පිහිටමින් තමයි මේ සුන්නත් වල් ජමාත් කට්ටිය තරාවි රකාත් 20ක් සිද්ධ කරන්න ඕන 20ක් සිද්ධ කරන්න ඕන කියලා කියන්නේ. තරාවි රකාත් 20ක් සිද්ධ කරන්න ඕන කියලා නබිනායකතුමාණන් කොහෙද සඳහන් කරලා තිබෙන්නේ? ඉතින් ඒක හොඳ කාර්යයක් නේ. ඉතින් දැන් 11ක් කියන්නේ පොඩි ගාණක්. පොඩි මේ රකාත් 11ක් කියන්නේ පොඩි පින් ගාණක් හම් වෙන පොඩි කුසල් ගාණක් හම් වෙන දෙයක් නේ. ඒ වගේම රකාත් 23ක් වැන්දොත් ඒ දවස්වල තමයි රමලාන් මාසයේ අධික ලෙස පින් හම් වෙන මාසයක්නේ. ඒතකොට රකාත් 23ක් වැන්දොත් අපිට මේ වැඩියෙන් පින් හම් වෙන දෙයක්නේ. ඒතකොට ඇයි ඒක වැරදි කියලා කියන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි රමලාන් මාසයේ වැඩියෙන් පින් හම්බ වෙනවා කියලා සුබෝ වලට රකාත් 20ක් කරන්නේ නැහනේ. හේතුව මොකද්ද? ලොහර් වලට රකාත් 15ක් කරන්නේ නැහනේ. අසර් වලට රකාත් 23ක් කරන්නේ නැහනේ. හේතුව මොකද්ද? පදනම මොකද්ද? තර්කය මොකද්ද? ඒ සඳහා නියමයක් තිබෙනවා. සුබෝ රකාත් දෙකක් කියන එක රමලාන් මාසයේ දෙකක් තමයි. රමලාන් නොවන මාසයේ දෙකක් තමයි. සාමාන්‍ය මාසවලදී පවා අපි සුබෝ රකාත් 3ක් කරන්න පුළුවන්ද? මහරිබ් 3ක් තියෙන දේ 4ක් කරන්නට පුළුවන්ද? බෑ. හේතුව මොකද්ද? පදනම මොකද්ද? තර්කය මොකද්ද? ඉස්ලාම් වල අල්ලා රසූල් නියම කරපු දෙයකට පටහැනිව කිසිම දෙයක් නියම කරන අයිතියක් අපිට නැහැ. ඒතර අපිට පින් කියලාත් ඒක වැඩි කරන්න බෑ. වැඩි කරනවා නම් ඇයි සුබෝ වල අපි වැඩි කරගත්තේ නැත්තේ? අපි අලුයම වෙලාවේ නැගිටලා බොහොම අමාරුවෙන් නිින්ද අපි නැති කරගෙන අපි දෙවියන් වෙනුවෙන් යාඥා පවත්වන්න ඇයිලා ඇයි රකාත් දෙකක් කරලා නැයි 3ක් කරන්න බැරි අපිට. එතකොට දැන් මේ මාසය කියන්නේ පින් වැඩියෙන් හම්බෙන මාසයක් කියනවානේ. එතකොට මේ ස්වර්ගයේ දොරටු විවෘත වෙනවා. ඒ වගේම නිරයේ දොරටු වැසෙනවා කියලා අල්ලාහ් කියනවා. එතකොට ඉතින් අපි පින් වැඩි කරන්න එපා. ඔව් ඉතින් මේ තර්කයේ මතම මම අහන්නේ නැවතත්. ඇයි මේ රමලාන් මාසයේම අපි සුබෝ රකාත් 4ක් නොකලේ? මොකද්ද ඒකට තිබෙන ඉදිරිපත් කරන තර්කය? සියලු උලමාවරුන්ගෙන් අහන්නේ. ඒ තර්කය මොකද්ද? වැඩියෙන් පින් හම්බ වෙනවයි කියන එක නෙමෙයි. නබිනායකතුමාගේ මඟ පෙන්වීමක් තිබෙනවා. ඒතර මඟ පෙන්වීමක් නැමැතිව කරන පින් වැඩක් නැහැ කියලාද කියන්නේ? අමිලා අමලන් ලයිසා අලයිහි අම්රුනා ෆහුව රද්දුන්. මගේ අවසරයක් නොමැතිව සිදු කරන අමලයක් ප්‍රතික්ෂේප කරනු ලැබේ. සහී මුස්ලිම් වල 3243 වන හදීසේ සඳහන් වනවා. නබිනායකතුමාගේ මඟ පෙන්වීමක් නැත්තම් ප්‍රතික්ෂේප වෙනවා නම් මම 23ක් කරලා මොකටද? එතකොට ඔය 23ක් කරන කට්ටිය ඔබතුමා කියපු ඔය හදීස් සංකේත නොදෙනොත්කමටද කරන්නේ? ඒ අපහැදිලිකමක් ඔවුන් සතුව තිබුණා. ඔවුන් විශ්වාස කරනවා නබිනායකතුමාණන් රකාත් 20ක් කරයි කියලා. හදීසයක් ඉදිරිපත් කරනවා නබිනායකතුමාණන්ගේ කාලේ රකාත් 20ක් තරාවි සිදු කරයි කියලා. නමුත් ඒ හදීසයේ දුර්වල හදීසයක්. එම හදීසයේ දැනුම් දෙන පුද්ගලයා නබිනායකතුමාගේ කාලේ ජීවත් වුණු පුද්ගලයෙක් නොවේ. නබිනායකතුමාගේ කාලේ ජීවත් නොවුණු පුද්ගලයෙක් කොහොමද නබිනායකතුමාණන්ගේ යහපත් කටයුත්තක් පිළිබඳව දැනුවත් කරන්නේ? මේ සරල තර්කයවත් නොදැන අවබෝධ නොකරගෙන තරාවි 20ක් කිය ඉන්නවා. තවත් පිරිසක් කියනවා උමර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ කාලේ ජනතාව රකාත් 20ක් සලාතේ ඉටු කරාලු තරාවි. උමර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ කාලේ ජනතාව සිදු කරපු දේවල් වලට උමර් රලියල්ලාහු අන්හු තුමාණන් වග කියන්න බැඳිලා නැහැ. උමර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ කාලේ
රකාත් 11ක් උමර් රලියල්ලාහු අන්හු තුමාණන් සලාතේ මෙහෙවන්න නියම කරයි කියලා මුවත්තා මාලික් වල 232 වන අංකය යටතේ හදීසයක් වාර්තා වනවා. කාල අමර උමර් ඉබ්නුල් ඛත්තාබි උබයි ඉබ්නු කඅබ් ව තමීම අද්දාරිය අන් යකූමා ලින්නාසි බි 11 රකාතන්. උමර් රලියල්ලාහු අන්හු තුමාණන් තමීම උද්දාරිය හා උබයි ඉබ්නු කඅබ් රලියල්ලාහු අන්හු තුමාට අණ කරනවා ජනතාවට රාත්‍රී කාල සලාතේ රකාත් 11ක් මෙහෙවන ලෙස. එතකොට දැන් ඔබතුමා විතරක් ඇයි ඔහොම කියන්නේ? දැන් එතකොට මේ ප්‍රධාන සංවිධායකවරුන් ඔය ගැන දන්නේ නැද්ද? ඒගොල්ලෝ ගාව 9000කට වැඩි මෞලවි ප්‍රමාණයක් ඉන්නවනේ. ඔව් 9000කට වැඩි මෞලවි ප්‍රමාණයක් කරගෙන ඉන්නේ මොකද්ද කියන එක ප්‍රශ්නේ. ඕන් දේශපාලන සංවිධායකවරු වෙලා දැන්. ඕන් ඉස්ලාම් වල සංවිධායකවරු නම් ඉස්ලාම් මෙහෙවන පුද්ගලයන් නම් මම නිකන් නෙමෙයිනේ හදීස් කියන්නේ හදීස් අංකය පවා කියනවනේ. අරාබි පාඨය පවා මම හුවාද උපුටා දක්වනවනේ. ඔවුන් ඇයි ඔය අංක විමසා බලන්නේ නැත්තේ? ඒක ඔවුන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. ඒක ඔවුන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. ඇයි බලන්නේ නැත්තේ? ඇයි කියන්නේ නැත්තේ? ඇයි ආගම හරියට මහ ජනතාවට දැනුවත් කරන්නේ නැත්තේ? ආගමේ පුනර්නිර්මාණය කිරීම විපාකයක් නම් ඇයි ඔවුන් ඒක සලකා බලන්නේ නැත්තේ? ඔවුන් සමහර බිදअत ක්‍රියාවන් වල බිදअत කොටස් දෙකක් බෙදනවා. බිදअතු සයියා බිදअතුල් හසනා. යහපත් බිදअත් අයහපත් බිදअත් කියලා. නබි නායකතුමාණන් කිව්වේ කුල්ලු බිදअත්. සෑම බිදअතයක්ම දුර්මගක් කියලා. කුල්ලු බිදअතින් ලලාලා. සෑම බිදअතයක්ම දුර්මාර්ගයක්. යහපත් අයහපත් කියලා බෙදලා වෙන් කරන්න අපට කිසිම අයිතියක් නැහැ. එම නිසා මේ රාත්‍රී කාල සලාතය රකාත් 11යි. ඒ රකාත් 11 නබි නායකතුමාණන් රමලාන් මාසයේදීත් රමලාන් නොවන කාලවලදීත් කරලා තියෙනවා. අනිත් අයගේ කතා අපට අවශ්‍ය නැහැ. නබි නායකතුමාණන්ට පසු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් පවා රකාත් 11යි මහ ජනතාවට නියම කරේ. උමර් රලියල්ලාහු තුමාණන් 23ක් නියම කරත් අපට ඒක ධාර්මික මූලාශ්‍රයක් නෙවෙයි. නබි නායකතුමාණන් වහී මඟ පෙන්වීම යටතේ රකාත් 11ක් සිද්ධ කරපු දේ තමයි අපි කරන්න ඕන. තවත් හදීසයක් බුඛාරි වල වාර්තා වනවා. මයිමුනා රලියල්ලාහු අන්හා තුමියගේ නිවසේ නබි නායකතුමාණන් රකාත් 13ක් ඉටු කළ බවට අබ්දුල්ලා ඉබ්නු අබ්බාස් රලියල්ලාහු අන්හු තුමාණන් දැනුම් දෙන හදීසයක්. එයත් සම්මත හදීසයක්. එම හදීසය අනුවත් රකාත් 13ක් දක්වා අපට දීර්ඝ කරන්නට පුළුවන් මිසක් 23 දක්වා දීර්ඝ කිරීමට කිසිදු අයිතියක් නැහැ, කිසිදු සාක්ෂියක් නැහැ. මේ තරාවී කියන වචනේ පවා කුරාන් වල හදීස් වල සඳහන් නොවන දෙයක්. තරාවී කියන්නේ විවේකයක්, තර්වියතුන් කියන්නේ විවේකයක්, තරාවී කියන්නේ විවේක. රකාත් 20ක් එක දිගට සිදු නොකර විවේක අරගෙන සිදු කරන නිසා උන් තරාවී කියලා දාලා තියෙනවා. මේක නබි නායකතුමාණන් දාපු නමකුත් නෙමෙයි. මේ සලාතේ නබි නායකතුමාණන් පවා නමක් නොදාපු පසුකාලීනව ඇති වූ නූතන ක්‍රියාවක් වශයෙන් තමයි අපි මෙම තරාවී කියන සංකල්පය දකින්නේ.